මෙන්න මේ කන්ද උඩ ඉඳලා තමයි ත්‍රස්තවාදීන් විසින් මේ ප්‍රහාරය එල්ල කරන්නේ. උඩ ඉඳලා මොවුන් මේ බස් රථයෙන් ජීවිතේ බේරා ගන්න පැනලා යන මේ අහිංසක මිනිස්සුන්ට මේ උඩ ඉඳලා වෙඩිත් තියෙනවා. පාර මැහැරිලා අඬන්න ගත්තා. ඒ අඬන මොහොතේ ටක් ගාලා කිරි දුන්නා. කිරි බිබීම මම එහෙමම බඩයට තනි අතෙන් දරුවා අල්ලගෙන එහෙමම දනිස් දෙක බිමට තියලා ඉස්සරහා සීට් එක අස්සට රිංගුවා. ඒ අවස්ථාවේ තමයි මේ වෙඩි ප්‍රහාර එල්ල වුණේ. එතන නියඳැල්ල බස් එකට තමයි බෝම්බ ගහලා තියන්නේ. ඔයා ඒ පැත්තේ යන්නේ කියලා අපේ රට මේ විදිහට බේරගත්ත අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ට බුලත් දීලා වැඳගෙන ඉන්න ඕන. මේ වෙනකන් යුද්ධ තිබ්බනම් අපි මේ කවුරුවත් මේ ගම්මානවල නැහැ. 2008 ජනවාරි මාසේ 16 වෙනිදා මේ කොරිඩෝ ත්‍රස්තවාදී ප්‍රහාරය සිද්ධ වන්නේ මේ ඔක්කම්පිටිය බුත්තල මෙන්න මේ පාරේ. මම දැන් ඉන්නේ මේ මාර්ගයේ. මෙන්න මේ කන්ද උඩ ඉඳලා තමයි ත්‍රස්තවාදීන් විසින් මේ ප්‍රහාරය එල්ල කරන්නේ. මෙන්න මේ තැනට තමයි මේ බස් රථය මේ ප්‍රහාරයත් එක්ක නතර වෙන්නේ. අපි යමු බලන්න එතනට. මේ තමයි මේ අඳුරු තැන. අදටත් මේ පාරේ යද්දී අදටත් අපි යද්දී මේ අඳුරු මතකයන් මේ මිනිස්සුන්ගේ මරලා තෝණි හඬ ඇහෙනවා කියන්නට පුළුවන්. වෙනස් වෙලා තියෙන්නේ මං හිතන්නේ මේ සංවර්ධන කටයුතුත් එක්ක මේවා වෙනස් වෙලා තියෙනවා. ත්‍රස්තවාදී ප්‍රහාරය සිද්ධ වන්නේ මෙන්න මේ කන්ද උඩ. මේ කන්ද උඩ ඉඳලා ත්‍රස්තවාදීන් විසින් මේ බෝම්බ ප්‍රහාරය එල්ල කරනවා. බෝම්බ ප්‍රහාරය එල්ල කරලා විතරක් මොවුන් නවතින්නේ නැහැ. මේ උඩ ඉඳලා මොවුන් මේ බස් රථයෙන් ජීවිතේ බේරා ගන්න පැනලා යන මේ අහිංසක මිනිස්සුන්ට මේ උඩ ඉඳලා වෙඩිත් තියෙනවා. මේ තියෙන්නේ කන්ද. මෙතන උඩ ඉඳලා තමයි වෙඩි තියන්නේ. කන්ද මේ ඔක්කම්පිටිය පාර මොනරාගල අපිට ජීවිතයේ තියෙන තාක්කල් අමතක වෙන්නේ නැහැ. මේ ස්ථානයේ සිදු වූ මේ කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතේ බේරගත්තු අම්මව හොයාගෙන අපි යනවා නියදැල්ල ප්‍රදේශයට. අපි මේ යන්නේ ඔක්කම්පිටිය මාලිගාවල නියදැල්ල ප්‍රදේශයට. දෙදස් අටවුරුද්දේ ජනවාරි මාසේ 16 මේ 16 වෙනිදා මොනරාගල දිස්ත්‍රික්කයේ අපිට විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකාවටම ඒ වගේම ලෝකයටම අඳුරු කළු පැල්ලමක් එක් කරපු දවසක්. ඒ තමයි ඔබට මතක නම් මාලිගාවිල නියදැල්ල පැත්තේ ඉඳලා බුත්තලට ගිහපු බස් එකට බුත්තල ප්‍රදේශයේදී LTT ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය. මේ ප්‍රහාරයත් එක්ක විශාල පිරිසකට ජීවිතය අහිමි වෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබනවා. මේ බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ අමිහිරි මතකයට හරියටම අවුරුදු 18ක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2026 අවුරුද්දේ ජනවාරි මාසේ 16 වෙනිදාට. මේ අඳුරු මතකයේ අමිහිරි මතකය තවමත් අපේ හිත තුළ මේ මොනරාගල දිස්ත්‍රික්කයේ රැව්පිලි රැව් දෙනවා. මේ කතාව එදා සිද්ධ වෙනකොට මේ බස් රථය තුළ මාසයක් වයස ඇති Tamanගේ බිලිඳව අරගෙන බුත්තල ක්ලිනික් එකට යන්න අම්ම කෙනෙක් මේ බස් එකට නගිනවා. මේ අම්මව හොයාගෙන අපි අද ඇවිල්ලා ඉන්නේ මාලිගාවිල නියදැල්ල ප්‍රදේශයට. මම ඉන්නේ ඒ අම්මලා ගෙදර මේ වෙලාවේ. අවුරුදු 18ක් සම්පූර්ණ වෙන මේ දවසේ එදා සිද්ධ වුණේ මොකක්ද? කොහොමද මේ ප්‍රහාරය සිද්ධ වුණේ සහ Tamanගේ ජීවිතය ගලවා ගත්තේ කොහොමද? අම්මා කෙනෙක් විදිහට Tamanගේ තුරුල්ලේ හිටපු දරුවවත් බේරගෙන මේ අම්මා ජීවිතය ජයග්‍රහණය කළ ජීවිතේ විශේෂයෙන්ම Tamanගේ ජීවිතේ නැති වෙන්න ඕන්න මෙන්න තිබෙන අවස්ථාවක Tamanගේ ජීවිතය රැකගත්තේ කොහොමද කියලා කතාව ඔබට කියන්නටයි ආවේ. මේ කතාවෙන් ඔබට විශේෂ ආදර්ශයක් ඇති. ඒ තමයි අම්මා කෙනෙකුට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ආදරණීය මේ වීඩියෝ එක බලන දුවලා පුතාලාගෙන් සියලු දෙනාගෙන් පිළිීමක් කරන්නේ අම්මගේ ආදරය තරම් මේ ලෝකේ කිසිම ආදරයක් නැහැ කියන්න. මේ කතාව අහලා ඉවර වෙද්දී ඔබට තීරණයක් ගන්නට පුළුවන් වේවි. ඒ වගේම අපේ රටේ මේ වගේ ප්‍රශ්නයක් තිබුණා කියන එක මීට අවුරුදු ගානකට කලින් මිනිස්සුන්ට අමතක වුණාට මේ ප්‍රශ්නයක් තිබුණා කියන එක ඔබේ මතකයට එවි. මේ කතාවට මම සම්බන්ධ වෙන්නටයි දැන් ඔබත් එක්ක මේ සූදානම් වෙන්නේ. මේ තමයි ආදරණීය මව නියදැල්ල ප්‍රදේශයේ ජීවත් වන DM ලාලනී දිසානායක. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් මන්ට. ලාලනී දිසානායක මම අක්කේ කියන්නම්. ඉතින් අක්කේ ඇත්තටම එදා දවස දැන් මෙතෙන් සිට ඔබට බාර කරනවා. එදා මෙතන නිවස මේ ඔබ මගේ පිටිපස්සෙන් දකින්නේ මේ ප්‍රධාන මාර්ගය. මේ මාර්ගය ඇසලෙන් තමයි බස් එකට නගින්නේ. මේ බස් එකට නැගලා මේ සිදුවීම දක්වා කොටස රටටම කියන්නට අවසරයි. ඇත්තට මෙදා මොකද වුනේ? 2008 ජනවාරි 16
මේ නියදැල්ල සිට බුත්තල දක්වා ගමන් කරන අපේ CTP බස් රථයට මම උදේ 6:45 තමයි මෙතනින් ගමන් කරන්නේ. නිවස ළඟින් දරුවත් රැගෙන මේ ගමන පිටත් වුණා MH එක දක්වා. MH එක ක්ලිනික් එකට තමයි දරුවා අරන් ගියේ. මේ ඒ අනාවස්ථාවේ හෙළගමදී මේ දරුණු ප්‍රහාරයකට ලක් වුණා මේ බස් රථය. මේ ඒ අවස්ථාවේ මේ බෝම්බෙන් මායි මගේ දරුවාගේ ජීවිතේ මම බේරගත්තා. ඒක සිදුවීම ඇත්තටම මේ දරුණු සිදුවීමක්. ඒ අවස්ථාවේ මම මීටරේ හිටියා මේ බෝම්බ පත්තු වෙනකොට පහත් වෙලා ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වුණා. මම ඒ අවස්ථාවේ මගේ දරුවාගේ ජීවිතේ බේරගෙන මං ඉන්න ඕන කියලා මේ බස් එකේ සීට් එක ඉස්සරහා සීට් එක අස්සට දරුවා බඩ යටට තියාගෙන මේ රිංගලා මේ දරුවාගේ ජීවිතේ මගේ ජීවිතේ දෙකම බේරගත්තා. මේ ඒ අවස්ථාවේ මම බෝම්බෙන් බේරෙන්න තමයි ඒ දේ කරේ. නමුත් කොටි ළඟ ඇති කියලා හිතුවේ පස්සේ වෙඩි තියෙන අවස්ථාවේ මේ ඒ සියලු දේ කටයුතු ටික ඉවර වෙනකන් මේ මම නැගිට්ටේ නෑ දරුවා අරගෙන. මේ ඊට පස්සේ මේ සද්දපද්ද සියල්ල ඉවර වුණාට පස්සේ තමයි මම දරුවා අරගෙන මේ නැගිටලා බලද්දී මේ සම්පූර්ණ බස් එක ලේ විලකින් වැහිලා තිබ්බා. මේ මිනිස්සු මැරිලා තිබ්බා, තුවාලකාරයෝ හිටියා. ඉතින් ඒවා දැක්කට පස්සේ මේ ජීවිතේ කලකිරුණා. ඇත්තට මේ අවස්ථාවේ අපි ඒ වෙනතුරුත් අපේ ගම්මානේ සම්පූර්ණයෙන්ම අපි මේ LTT ප්‍රහාරවලට ලක් වෙලා අපි කලාවල හැංගිලා අපි ඒ ජීවිතේ දුක් විඳලා මේ සෑහෙන දුකක් විඳා ඒ අවස්ථාව වෙනකොටත් ඉතින් දරුවා තරගෙන මේ ඒ ගමන ගියාට පස්සේ මට හිතුණා මේ මොකටද මම මේ ලක්ුණේ කියලා. මේ අවස්ථාව මොකද්ද කියලා හිතා ගන්න බැරුව ගියා. මේ ඇත්තටම මේ මං ජීවිතේ බේරගත්තේ කොහොමද කියලා මට පස්සේ තමයි තේරුනේ මේක කොහොමද මේක වුනේ කියලා. මගේ අර ඔළුවේ අර දේ තිබ්බ නිසා තමයි මට ඒ දේ කරන්න සිද්ධ වුනේ. මම ගමනේ යන්න හිටියේ මගේ මහත්තයාත් සමග. මහත්තයා රැකියාවට යන නිසා මම නැන්දලාගේ දුවත් රැගෙන තමයි මම ගමන පිටත් උනේ දරුවා අරන්. ඒ නංගිත් ඒ ප්‍රහාරවලට ලක් වුණා. එයත් තුවාල ලබලා එයත් දැන් සුවෙන් ඉන්නවා. ඇත්තටම මේ අවස්ථාවේ ජීවිත ගණනක් අපිට අහිමි වුණා. අපේ ගමේ ජීවිත ගණනක් අහිමි වුණා. ඒ වගේ දේවල් නම් මින් ඉස්සරහට නම් වෙන්න එපා. මගේ දරුවා බේරගෙන මං දැන්ට අවුරුදු 18ක් වෙනවා ජනවාරි 16ට. මේ ඉතින් මේ දැන් අපේ ජීවත් වෙලා දරුවොත් ලොකු වෙලා අපි ජීවිතේ ගත කරගෙන යනවා. ඒ වුණාට මේ වගේ දේවල් මේ ඉස්සරහට ඉන්න අනාගත දරු පරපුරට මේ දේවල් මේ අමතක නොවෙන්න අපි මේ දේවල් රටට ලෝකෙට අපි මේ කියන්න ඕනි දැනගන්න. ඉතින් මේ ඒ හින්දා මේ තාමත් ඒවාර මතකේ මේ රැඳෙනවා. රැඳිලා මේ ඒවා යලි මතුවෙනකොට අපිට ඒවා දරා ගන්න බෑ. ඒ තරම් දුකයි. මේ මගේ දරුවා දැන් රෝගාතුර වෙලා ඉන්නවා. ඒවට ප්‍රතිකාර කරගෙන යන ගමන් අපි ඉන්නේ ඒ මොනවා තිබ්බන් මට මගේ දරුවා තාම ජීවත් වෙලා ඉන්නවා. මේ මතකය හරිම අමිහිරි මතකයක්. මේ ලාලනී අක්කා මෙතනින් බස් එකට නැගලා යන්නේ මං හිතන්නේ බුත්තල ප්‍රදේශයේ තිබුණු ක්ලිනික් එකට යන්නේ. එතකොට දරුවට හරියටම මාසෙන් පෙන්වන්න ඕනනේ ක්ලිනික් වලට. ඒ පෙන්වන්න යන ගමනේ තමයි වෙන්නේ අවසානයේදී මේ එල්ලවිච්ච දරුණු ප්‍රහාරයත් එක්ක විශාල ශබ්දයක් නිකුත් වෙනවා. නිකුත් වීමත් එක්ක ඒ කනකට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තවමත් ප්‍රතිකාර ලැබමින් පවතිනවා. ඇත්තටම එදා දැන් සීට් එක ඇතුළට රිංගලා තමයි ජීවිතේ බේරගන්නේ. Tamanගේ දරුවට එක මොහොතක යම් සිදුවීමක් වෙනවා. ඒ කියන්නේ මේ බස් එක ඇතුළේ වහලා හිර වෙලා ඉද්දි එක අවස්ථාවක පුංචි පැටියා අඬනවා. මේ අඬන සද්ද නවත්ත ගන්න මොකක් හරි ඒවල වැඩක් කරා නේද? මොකක්ද උනේ? ඒ අවස්ථාව මොකක්ද සිද්ධ වුනේ ඇත්තටම? මේක පාරම සද්ද එනකොට මට හිතුණා මේ මම දුවලා බේරෙන්න නම් බෑ.
දරුවා රැගෙන මේ අරගෙන සීට් එක යටට හරි රිංගුවොත් මගේ ජීවිතේ දරුවගේ ජීවිතේ බේර ගන්න පුළුවන් කියලා ඊට පස්සේ මම දරුවා බඩ යටට අරගෙන මේ පහත් වෙන්න හදනකොට දරුවා නිින්ද හිටියේ දරුවා එකපාරම ඇහැරිලා අඬන්න ගත්තා ඒ අඬන මොහොතේ ටක් ගාලා කිරි දුන්නා කිරි බිබීම මම එහෙමම බඩ යට තනි අතෙන් දරුවා අල්ලගෙන එහෙමම දනිස් දෙක බිමට තියලා ඉස්සරහා සීට් එක අස්සට රිංගුවා ඒ අවස්ථාවේ තමයි මේ වෙඩි පිහාර එල්ල වුණේ වෙඩි පිහාර එල්ලනකොට ඒ ජනේලේ මම හිටියේ ළඟ ජනේලේ වීදුරු කෑලි සේරම දරුවගේ ඇඟටයි මගේ ඇඟටයි වැටුණා ඒවට කැපුණා මේ ඒ සිදුවීම ඉවර වෙනතුරු සීට් එක යට හැංගිලා තමයි මේ දරුවගේ ජීවිතේ මගේ ජීවිතේ බේරගත්තේ බබාට කිරි දුන්නාට පස්සේ දරුවා කිරි බිබීම එහෙම දරුවට නිින්ද ගියා ඒකෙන් සද්දපද්දයක් ආය ඇහුනේ ඇඬුවෙත් නෑ මොනාවක් නෑ මේ යුද්ධය ඉවර වෙන තුරුම දෙන්නම සීට් එක යටට වෙලා එහෙමම හිටියා මේ සද්ද මේ නතර වුණාට පස්සේ තමයි ආපහු මේ දරුවත් අරගෙන නැගිට්ටේ එතකොටත් දරුවා නිින්ද හිටියේ ඊපස්සේ සීට් එකේ තියන්න බලනකොට සීට් එකේ තනිකර වීදුරු කටු තිබ්බා වීදුරු කටු ටික පිහදලා රෙද්දකින් පිහදලා මේ දරුවට තුවාල වෙයි කියලා රෙදි කෑල්ලකින් පිහදලා මේ දරුවා සීට් එකේ තියලා තමයි මම ආපස්සට නැගිට්ටේ නැගිටලා බලනකොට මේ ලෙඩ ගොඩක් හිටියා මැරිච්ච අය ගොඩක් හිටියා ඊට පස්සේ දැන් අපිව ගන්න කවුරුවත් නැති පාර තමයි මං කෑ ගහලා මේ ඩ්‍රයිවර් මහත්තයාට කිව්වා මේ අපිව මොනා හරි කරලා ඇරයි යන්න මෙහෙමයි කියලා ඊට පස්සේ එතකොටම වාහන ටික ආවා වාහන ඇවිල්ලා අපිව හොස්පිටල් එකට අරන් ගියා සීට් එකේ ඉඳලා දෙවෙනි එක පිටිපස්සෙන් දෙවෙනි සීට් එකේ තමයි මම හිටියේ මේ දරුවා මේ ඇතුලේ ඉද්දින් මට මේ සෙරෙප්පු දෙක දාගෙන ඉන්න බැරුව ගියා මේ ඇඟිලි දෙක කැපුණා ඊට පස්සේ සෙරෙප්පු දෙකක් දෙපැත්තට ගලවලා මේ ඉවර වෙනකොටම වීදුරු කටු කෑලි මගේ කකුල් දෙකේ යනුණා මම සීට් එක යටට පහත් වෙනකොට මම දැක්කා ඩ්‍රයිවර් මහත්තයාටත් වෙඩි වැදිලා මේ ඩ්‍රයිවර් මහත්තයා තුවාල වෙලා ඉන්නවා එයා එහෙම කඩා වැටුණා මම දැක්කා ඊට පස්සේ තමයි මම මේ තීරණය කරේ මේ සීට් එකට රිංගුවා නම් හොඳයි කියලා ඊට පස්සේ මේ මම ආපස්සට මේ නැගිටලා බලද්දි ඩ්‍රයිවර් මහත්තයා මේ නැගිටලා හිටියා මේ බබාගේ ඇතුලේ සීට් එක ඇතුලේ ඉද්දී මේ වීදුරු කටු කෑලි දරුවගේ මූණේ ඇස් දල උඩ ඉඳන් මූණ හැමතැනම වීදුරු කටු කෑලි තිබ්බා මේ ඒවත් හිමීට ඇතුලේ ඉඳන් මං කරපු දේ මේ හිමින් දරුවට තුවාල වෙන්නේ නැති වෙන්නේ හිමින් තනි අතෙන් දරුවා රඳවගෙන අනිත් අතෙන් වීදුරු කටු කෑලි හිමීට අයින් කරගත්තා මං ඒ අයින් කරන ඉවර වෙලා තමයි මම දරුවත් අරන් උඩට මේ සීට් එක උඩට දරුවා තියලා මේ නැගිට්ටේ ඒ නැගිටිනකොට ඩ්‍රයිවර් මහත්තයාත් ඔළුව උස්සලා තිබ්බා ඊට පස්සේ මට කිව්වා අනේ ළමයෝ මේ ඔයා ඉන්නවද දරුවත් තියාගෙන මේ ඔයාට යන්න පුළුවන් නම් දරුවා අරගෙන යන්න බැහැලා ඔයා ඉන්න එපා තවත් බස් එක ඇතුලේ කියලා මට කතා කරලා කිව්වා ඊට පස්සේ මං කිව්වා මම කොහෙවත් යන්නේ නැහැ මාමේ ඔයත් ඉන්නවනේ මේ මාවත් එක්ක ආපු මගේ නංගිත් ඉන්නවා මං නංගි බලන්න ඕනේ නංගිට තුවාලයක් දන්නේ නැහැ නේ කියලා මං නංගි හොයන්න ගත්තා පස්සේ බලනකොට මං පහත් වෙනකොට දුවන්න එපා පහත් තියලා කියලා හයියෙන් කියලා තමයි මම පහත් වෙලා තියෙන්නේ ඒක නංගිලාට ඇහිලා නංගිලා කොහොම හරි 10 දෙනෙක් විතර තුවාලයක් ගන්න නැතුව බේරිලා හිටියා ඒ ගොඩේ තමයි මගේ නංගිත් හිටියේ ඊට පස්සේ මම කතා කරනකොට අනේ අක්කා මේ ලේනයි යනවා අක්කා කොහෙන්ද කියන්න මට හොයාගන්න බෑ මේ බලන්නකෝ කිව්වා ඊට පස්සේ මං කරපු දේ දරුවා සීට් එකේ එහෙම තියලා දරුවගේ පැනල රෙද්ද අරගෙන නංගි ළඟට ගියා මං නංගි ළඟට ගිහිල්ලා බලනකොට මේ සුසුන්නාව ගාවටම කැටයක් ගිහිල්ලා හිර වෙලා තිබ්බා ඊට පස්සේ ලේ යනවා ඊට පස්සේ මං ටක් ගාලා නංගි ලේ යන්නේ එක නතර වෙන්න රෙද්ද වෙලා වුණා රෙද්ද වෙලා ගැටයක් දැම්මා ඒ වෙනකොට තමයි මේ ලෙඩු ටික ගෙනියන්න මේ වාහන ආවේ. අස්සේක එදා බදාදා දවසක් කියන්නේ ඉස්කෝලේ යන ළමයිනුයි පොළ දවස පුත්තල පොළ දවස මේ මහලේකම් කාර්යාලයේ දවස ඒ නිසා සෙනග ගොඩක් මේ බස් එකට පිරලා හිටියා මේ කට්ටිය වැඩි කියලා රියදුරු මහත්තයා මේ කට්ටිය මග දාලා තමයි ගියේ වැඩිපුර දාලා ගියේ බස් එකට ගන්න බෑ කියලා ඒ මිනිස්සු පින්වන්තයි අර අපි අහුවෙච්ච අය තමයි අපි මේ පෞකාරකමට අහු වුනේ ජීවිත ගණනාවක් ඒකෙන් ජීවිතේ විනාශ වුණා ඔයාගේ ළඟ සීට් එකේ කවුද හිටියේ? මගේ ළඟ හිටියා පෙරපාසල් ළමයෙක්
අරන් ගිය අම්මා කෙනෙක් බබා තියාගෙන හිටියේ. එයාට මේ මොකක්ද උනේ කියනවා මම ඒ අවස්ථාවේ මට ඒකවත් බලන්න සිහියක් තිබ්බේ නැහැ. මම කල්පනා කර කර හිටියේ මේ බෝම්බයක් පත් උනේ මේ විදිහට අනේ මේකෙන් මොකද්ද මම කරන්නේ කියන එක විතරයි මගේ මතකෙ තිබ්බේ. ළඟ ඉන්න කෙනා ගැනවත් හොයන්න මේක වෙලාවක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මතක් උනේත් නැහැ. පස්සේ බලනකොට මේ ඒ අම්මත් මේ ජීවිතේ නැති වෙලා තිබ්බා. බබා බේරිලා අම්මගේ ජීවිතේ නැති වෙලා තිබ්බා. පස්සේ තමයි මට ඒක දැනගන්න ලැබුණේ. දැන් බෝම්බ ප්‍රහාරය එල්ල වෙනවා. ඊට පස්සේ ටික දුරක් ගියාට පස්සේ දැන් ඔයාලා කොච්චරලා හිටියද බස් එකට වෙලා? බස් එක විනාඩි 10ක් විතර වගේ අපි හිටියා ඇතුලේ හැංගිලා. මේ කවුරු හරි අපිව ගන්න එනකන් කියලා අපි එහෙම හිටියා. සද්ද බද්ද ටික නතර වෙලා විනාඩි 10ක් විතර හිටියා. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මේ කෝල් ගන්න බැරුව නැගිටලා කෝල් ගන්න බලනකොට සිග්නල් නැහැ. කොහටවත් කෝල් එකක් ගන්න බැරි වුණා. අපිව බේර ගන්න එන්න කියන්නේ. ඊට පස්සේ මේ බුත්තල මේ හයර දුවන වෑන් තියෙනවා. සුදු වෑන් එකක් තමයි ඉස්සල්ලාම ආවේ. ඊට පස්සේ මේ අපි ජනේලෙන් ඔළුව දාලා කෑ ගැහුවා අපිව බේර ගන්න එන්න අපිව ගන්න එන්න අපිට මෙහෙම කරදරයක් වෙලා තියෙනවා කියලා අපි කෑ ගැහුවා. ඊට පස්සේ ඒ වෑන් එක එනකොටම වාහන ටිකක් ආවා. ඒ ඇවිල්ලා තමයි අපිව හොස්පිටල් කරා අරන් ගියේ. ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ මේ මියගිය සියලු දෙනා හොස්පිටල් එකේ කොරිඩෝවේ දාලා තිබ්බා. මේ අමාරු ලෙඩ්ඩු මයංගෙනේ බදුල්ලේ සිරිගලට ඒ විදිහට ලෙඩ්ඩු මාරු කරා. මේ මගේ තුවාල තිබ්බේ කකුල් දෙකේ වීදුරු කෑලි අනිලා ඒ ටික විතරයි. ඒ නිසා මේ මාව කොහෙටවත් යවෙ නැහැ. මම බුත්තල හොස්පිටල් එකේම නතර කරගත්තා දරුවත් එක්ක. ඊට පස්සේ ડોක්ටර්ලා කරපු දේ දරුවා සම්පූර්ණ මැදුම් ගලවලා මේ ඇඳක තියලා සෝදන්න බලනකොට දරුවගේ බෙල්ල වටේ සම්පූර්ණම තොප්පි අස්සෙන් වීදුරු කටු කෑලි තවත් තිබිලා තියෙනවා. මම දැක්කේ අර අවස්ථාවේ ඇස් මූණ ටිකේ විතරයි. ඇතුලේ තොප්පි ගලවලා එමම කරනකොට මේව ඔක්කොගම වැහිලා තිබ්බේ වීදුරු කෑලි වලින්. ඊට පස්සේ දරුවා සම්පූර්ණයෙන්ම සෝදලා පිරිසුදු කරලා ඒ අවස්ථාවේ මට දරුවා බාර දුන්නා ආපහු. ඊතරින් කොහමද අයියා දැනගත්තේ? ඒක එහෙන් කෝල් ඇවිල්ලා තිබ්බා මහත්තයාට. සද්දෙත් මෙහෙට ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ මහත්තයාට කෝල් එකක් එනකොට මහත්තයා උතන ගේ ඉස්සරහ මේ දවල් මේ ඩේ එකේ තමයි එයා හිටියේ. නයිට් එක ඉවරලා ඇවිල්ලා ඩේ එකේ හිටපු නිසා තමයි මාත් එක්ක එයාට ගමන යන්න බැරි වුණේ. මේ කෑම කකා තමයි ඉඳලා තියෙන්නේ. එයාටත් මොකද්ද කියලා හිතා ගන්න බැරුව ගිහින් තිබ්බා. එයා බත් එකේ පිඟානේ හැමම බිමට අතහැරි දාලා පිඟානේ හැම අතහැරිලා තමයි එයාට දොර ජනෙල්වත් අහන්න මතක් කියලා නෑ. එයා මං ගිය බස් එකවත් එයාට සිහිය නෑ. බස් එකවත් සිහිය නැතුව එයා කෙලින්ම කුඹුකන පැත්තට තමයි ගිහින් තිබ්බේ. කුඹුකනටම ගිහිල්ලා ආපස්සට කට්ටියෙන් අහන්න කිව්වලු අනේ මේ බස් එකක් නෙමෙයි එළගම බස් එක. බුත්තල නියදැල්ල බස් එකට තමයි බෝම්බ ගහලා තියන්නේ. ඔයා ඒ පැත්තේ යන්නේ කියලා ආයි කොල්ල ඇවිල්ලා ඔක්කොම පිටින් එළගම පාරේ යනකොට මාව හොස්පිටල් එකට අරන් ගිහිල්ලා ඒ කටයුතුත් ඔක්කොම ඉවරයි. මහත්තයා හොස්පිටල් එකට යන අවස්ථාවේ මං කියන්නේ අපේ රට මේ විදිහට බේරගත්ත අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුන්ට බුලත් දීලා වැඳගෙන ඉන්න ඕන මේ අවස්ථාවේ. අපේ රට මේ විදිහට බේරලා දුන්නට තව වෙනකන් යුද්ධ තිබ්බනම් අපි මේ කවුරුවත් මේ ගම්මානවල නැහැ. අපි විනාශ වෙලා ඉවරයි. ඒ වගේ රජෙක් ඒ වගේ පින්වන්ත මිනිස්සෙක් තවත් ඒ මිනිසයාට ආයුෂ වැඩි වෙලා මේ රටේ ජීවත් වෙන්න ඕන. හරි අමිහිරි කටුක අපි ඇත්තටම මතක් කරන්නත් අකමැති අතීතයක්. නමුත් මිනිස්සුන්ට සෑහෙන දේවල් මේ වෙනකොට අමතක වෙලා ගිහිල්ලා තියෙන්නේ. මෙහෙම රටේ අපේ මෙහෙම දෙයක් තිබුණාද කියන එක. ඒ නිසා තමයි අපි මේ ගැන විශේෂයෙන්ම අපි මේ ප්‍රදේශයේ ඉපදුන මිනිස්සු අපි මේ ගැන දන්නවා. අපිත් මේ විදිහටම ඒ දවස්වල අපි පාසල් යනවා. ඉතින් ඒ කාලේ අපිත් මේ බුත්තල මේ බස් බෝම්බ ඉපපුරනකොට අපි ඉස්කෝලේ වෙනකොට. එතකොට අපිවත් ඉස්කෝලේ නිවාඩු දීලා බස් එක යන්න එපා කියලා පයින් තමයි ගෙදර යවුවේ. ඉතින් ඊට අමතරව එදා රාත්‍රී වෙනකොට අපිත් කැලෑවල හැංගිලා හිටියා. යඳුරු මතකයේ මේ ඔක්කම් පිටියේ මේ නියදැල්ල මාලිගාවිල බුත්තල මහගොඩයාවේ කුඹුක්කන මේ අපි හැමෝටම මේ අඳුරු මතකයේ තාමත් ඒ අමිහිරි මතකය මතක් කරනවත් අපි අකමැති තැනටපත් වෙලා තියෙන නිසා අපිට බොහොම වගකීමක් තියෙන ප්‍රදේශීය මාධ්‍ය නාලිකාවක් විදිහට
මේ ගැන රටට අනාවරණය කරන්න ඕන. මේකට අවුරුදු 18ක් සම්පූර්ණ වෙන වෙලාවේ අපි නියදල් ප්‍රදේශයට ඇවිල්ලා ලාලනියක්ගේ ඔයාලා ගෙදරට ආවේ නිසා මේ අඳුරු මතකයේ අමිහිරි මතකය අවුස්සන්න නොවේ. අපි මේ ගැන සමාජයට යම් පණිවිඩයක් දෙන්න ඕනේ. මෙහෙම අපේ රටක් තිබුණා කියන එක. ඉතින් ඒ නිසාමයි මේ පැත්තට ඔබත් එක්ක කතා කරන්න ආවේ. ඔබට ගෞරවනීය විශේෂයෙන්ම ආදරණීය අම්මා කෙනෙක් විදිහට ඔබට අපේ ශීර්ෂ ප්‍රණාම ස්තුතිය මේ වෙලාවේ. මේ තමයි සැබෑ මාතෘත්වයට හොඳම උදාහරණයක් අපිට මේ ආදරණීය ලාලනීය අම්මව. ඉතින් අක්කි බොහොම ස්තුතියි කතා කරන්න එකතු වුණාට. මේ සමාජයට යමක් කරන්නට හැකියාව ශක්තිය ලැබෙන්න කියලා තෙරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අක්කි කතා කරන්න එකතු වුණාට. අපි සමුගෙන යනවා තවත් දවසක හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා.